හායි යාළුවනේ කොහොමද? ඉතින් ඔන්න අදත් මම ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් මගේ හස්බන්ඩ් මට හරියටම මාසයක් වෙනදාට බඩු වගේක් එවලා තිබ්බා රටින්. ඉතින් මම ඒ දේවල් වලින් මුලින්ම බුද්ධ පූජාව තියනවා. ඉතින් බලමු අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. අපේ අම්මා හදලා තියෙනවා පරිප්පු වෙලා කෙහෙල් මූ තෙල් දාලා කරවල බැදලා තියෙනවා. ඉතින් මාරහයි අපේ අම්මා හදන ඒවා කාලා ලෑස්ති වෙමු. මම උදේම නාගත්තා. ඉතින් අද අම්බලන්කට යන්න ඕන. හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ බඩු වගේක් තියෙනවා බාර දෙන්න. ඉතින් ඒ හන්දා 10 වෙනි අම්බලන්කට ඉන්න ඕන අද. ඉතින් ඒ හන්දා මම ලෑස්ති වුණා. ඒ ගමම්ම හස්බන්ඩ්ට වෙච්ච බාරයක් තියෙනවා. ඉතින් ඒකටත් ඔප්පු කරන්නත් එක තමයි මම ලෑස්ති වුණේ. ගයිස් මම්මගේ hear එකට මාරම ගුංගඩක් කරලා ඉන්නේ. ඉතින් ගිය අවුරුද්ද මේක කරේ අප්‍රේල් වල. ඉතින් මේ වලට පේනවානේ hear එක පොඩක් ස්ට්‍රේට් ගතියක් තියෙන. ඉතින් මම මේ ඉස්සරහ ටික ස්ට්‍රේට් කරා. ඉතින් දැන් ඒක මෙතන දැන් ඒක ටිකක් වැවිලා තියෙන්නේ. ඉතින් මම මේ හරිය මම ඔක්කොම කපලා තමයි මෙන්න මේ ඉස්සරහ ටික මම වවාගෙන තියෙන්නේ. ඉතින් මාරම ගොඩක් මම ආයෙ කරන්නේ නැහැ. ඉතින් දැන් ටිකක් වැවිලා තියෙනවා. මේක තව ටිකක් දික් වුණාම මගේ hair එක. ඔහොම තමයි මම කරන ගොංගඩ. එයා ළමයි ටවුන් එකට. ඉතින් එයාත් එක තමයි මම අම්බලන්ගොඩ යන්නේ. එයා එනකම් මම ලෑස්ති වෙලා ඉතින් මගේ වැඩ තියෙනවා. මම ඒක කරගන්න. ඉතින් මට කියන්නකෝ guys ඔයාලගේ විස්තර මගේ vlogs බලන ටික දෙනෙක් ඉන්නවා. ඉතින් හැමදාම ඒගොල්ලෝ මගේ vlogs බලනවා. අනේ thank you ඔයාලට. දිගටම මාත් එක්ක ඉන්න. ඉතින් මගේ channel එක subscribe කරන්න. මේ බ්ලවුස් එක ලස්සනයිනේ. මම ඒකට හරි ආසයි. මේ දවස්වල මම මගේ hair එකට ගොඩක් treatment කරන ගමන් ඉන්නේ. මොකද පහුගිය දවස්වල දාපු shampoo එකක් සහ oil එකක් නිසා කොණ්ඩේ ගොඩක්ම dry වුණා. ඉතින් මම දැන් ගොඩක්ම තෝරලා තමයි මගේ කොණ්ඩේට දේවල් use කරන්නේ. ඉතින් ඔයාලා දන්න හොඳ hair oil එකක් තියෙනවා නම් කියන්නේ කොණ්ඩේ වැවෙන කොණ්ඩේට හොඳ පෝෂණයක් දෙන මට කියන්න. යන්න තමයි හදන්නේ. ඉතින් ගිහිල්ලා ඊටර ටික ඔයාලට මම පෙන්නන්නම්. වතුර එකකුත් දාගත්තා. මොකද මට වතුර තිබහයි දෙනවා කොල්ලෙත්. අම්මයි හරියටම පැය භාගෙන් ආවා අම්බලන්ගොඩට. ඉතින් අම්බලන්ගොඩ ස්ටෑන්ඩ් එක ඉස්සරහට තමයි අපි ආවේ. ඒ ඇන්ටි එනවයි කිව්වේ එතනට. ඉතින් අපි ඒ පාසල් එක බාර දීලා එහෙමම සීනිගම් ආවා. ඉතින් මල් පූජා කරලා වැඳලා තමයි මම පූජාව තියන්න හිතුවේ. මම හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්නේ මගේ හස්බන්ඩ්ගේ ඉදිරි වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථකව එයාගේ හිතේ ධෛර්යයෙන් කරගන්න ලැබෙන්නේ කියලා. ඉතින් අපි ආවා වැඳලා මේ පූජාව ගන්න. මෙතන රුපියල් 1000 ඉඳන් ඉහළට පූජාවල් තියෙනවා. ඉතින් හොඳම පළතුරු වලින් හරි ලස්සනට හොඳ පිරිසිදුවට මෙතන ඒගොල්ලෝ පූජාව අපිට හදලා දෙනවා. ඒ වෙලෙම කපලා. ඉතින් මම වෙන තැන්වල දැක්කට වඩා ඇත්තටම හොඳයි. එක එක මිනිස්සුන්ගේ එක එක මත විශ්වාස තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි තමන්ගේ හිතේ විශ්වාසයෙන් තමන් දෙයක් ගැන ගෞරවයෙන් භක්තියෙන් මේ දේවල් කරද්දී අනිවාර්යෙන් මේ දේවල් සාර්ථක වෙනවා. මගේ වීඩියෝස් බලන කට්ටිය ඉතින් සීනිගම ඇවිත් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා. ඉතින් අපි පූජාව තියලා පූජාව එතන ඉන්න කට්ටියන්ට බෙදුවා. දැන් තමයි ගයිස් මම ගෙදර ආවේ. දැන් තියෙනවා කුරිය එකට යන බෑග් වගේක් තියෙනවා. තව ඒගොල්ලන්ගේ බඩු වගේක් තියෙනවා. මම දෙන්න ඕන. මේ කොපි එකයි කුරිය කරන්න තියෙනවා. තව යාළුවෝ දෙන්නෙක්ට මේ ටික පැක් කරලා බෑග් තියෙනවා. එකක් මේකට දැම්මා. හරි. මේ තියෙන අනිත් බෑග් එකක් මට නම් ළමයි මොනවා හරි වැඩක් තියෙද්දි ඒක කරලා ඉවරනකම් ඔළුව කිසි නිදහසක් නැහැ. ඉතින් දැන් මේ වැඩ මම ඔක්කොම පැක් කරලා ඩීටේල්ස් ලියලා කුරියරයකට බාර දුන්නම තමයි මගේ හිත නිදහස් වෙන්නේ. ඉතින් මම දවල්ට කාලා හිටියේ නෑ. අපේ අම්මේ හන්ද මට පාන් එකක් ගාලා දුන්න. මොකද මට බත් කන්න වෙලාවක් ඇත්තටම තිබ්බේ නැහැ. ඉතින් guys මේ ලස්සන vlog එක බලන් හිටියට ඔයාලට ගොඩාක් thank you. ඉතින් අලුත් වීඩියෝස් මම දිගටම දැන් කරනවා හරිම ආසාවෙන්. ඉතින් ගිහින් එන්නම්.